ගර්ල්ස් ඉතින් මොකද වෙන්නේ ඔන්න ඉතින් කාලයකට පස්සේ ඉතින් ඔන්න වීඩියෝ එකක් ගෙනාවා ඉතින් වීඩියෝ දාගන්න බැරුණා ඉතින් ටික දවසකට ඔන්න ඉතින් සුපිරි වීඩියෝ එකක් ගෙනාවා ඉතින් ඔයාලට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඉතින් ඔයාලට කියලා දෙනවා. ඉතින් ඔයාලගේ ඩයමන්ඩ් වියදම් කරගන්න නැතුව එහෙමත් නැත්නම් කිව්වොත් ඔයාලා টොප් අප් කරන්න නැතුව ඔයාලගේ account එකේ name එක change කරගන්නේ කොහොමද කියලා ඉතින් කොටින්ම කිව්වොත් ඔයාලගේ game එකේ ඔයාලගේ account එකේ name එක gold වලින් change කරන්නේ කොහොමද කියලා තමයි ඉතින් මේක වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. ඒ වගේම name එක coin වලින් change ගන්න කොහොමද කියලා තමයි ඉතින් ඔයාලට කියලා දෙන්නේ. ඒකෙන් හින්දා ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ඉතින් වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් දිගටම වීඩියෝ එකේ බලන්න කියලා කියනවා. එහෙනම් ඉතින් වෙනදා වගේම වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් අපි අද කියලා දෙන්න මම ඔයාලට වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් name එක gold වලින් change ගන්න පුළුවන් ක්‍රම දෙකක්. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව පළවෙනි ක්‍රමය බලන්න යමු. කතා නැතුව ඉතින් ඔයාලට පළවෙනි ක්‍රමය කියලා දෙන්න. ඉතින් ඔයාලගේ name එක gold වලින් change කරන්න නම් ඉතින් ඔයාගේ account එකේ සාමාන්‍යයෙන් gold ලක්ෂයක් හෝ එකහමාරක් වගේ තිබ්බනම් හොඳයි. ලක්ෂ දෙකක් හෝ ලක්ෂ තුනක් තියෙනවා ඉතින් වඩාත් හොඳයි. ඉතින් ඔයාලා අඩුම මේ ඔයාලා gold වලින් name එක change ගන්න යනවා නම් අඩුම gold ලක්ෂ දෙකක්වත් තියාගෙන change ගන්න බලාගෙන ඉන්න. හරි එහෙනම් ඉතින් අපි පළවෙනි ක්‍රමයට යන්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙච්චරයි. ඉතින් ඔයාලා දන්නේ නැති හැමෝම ඉතින් ලක් රොයල් එකේ මෙන්න මේ වගේ event එකක් තියෙනවා ඉතින් වෙපන් රොයල් කියලා. ඉතින් ඔයාලට මේ event එක voucher card වලින් spin ගන්නත් පුළුවන් නිල් පාට voucher card එකකින්. ඉතින් එහෙම නැත්නම් ඔයාලට gold වලින් spin ගන්න පුළුවන්. ඉතින් මේ event එකේ ඔයාලා මෙන්න මේ dynamic duo box එක තියෙන්නේ. අන්නේ dynamic duo box එක ඔයාලට හම්බෙනකම් ඔයාලා spin කරන්න ඕනේ. ඉතින් ඒකට ඔයාලට මං හිතන්නේ coin 1,50,000ක් හෝ ලක්ෂ දෙකක් ඕන වෙයි. මේක ඉතින් එන්නේ කලාතුරකින් තමයි ඉතින් ලක් එකට આવොත් තමයි. හරි ඉතින් ඒක ගත්තට පස්සේ ඉතින් dynamic duo box එක ගත්තට පස්සේ ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ඔයාලගේ friend list එකට ගිහිල්ලා මේ dynamic duo එකට ගිහිල්ලා ඔයාලගේ යාළුවෙක් එක්ක ඔයාලට dynamic duo එකක් දාන්න තියෙන්නේ. මෙතනින් ඔයාලට කැමති ඔයාගේ friend list එකේ ඉන්න යාළුවෙක් තෝරලා ඉතින් එයාත් එක්ක dynamic duo එකක් දාලා ඉතින් ඔයාට name change card එක ගන්න පුළුවන්. ඉතින් දෙවෙනි box එකෙන් මෙන්න මේ විදියට ඔයාට name change card එක හම්බ වෙනවා. එතකොට ඔයාට gold වලින්ම ඔයාගේ name එක change කරගන්න පුළුවන්. ඉතින් මේකට ඔයාලා සති දෙකක් වගේ කාලයක් යනවා. මොකද මේක මං හිතන්නේ ගොඩක් ප්ලේ කරන්න ඕනේ. ඔයාලට ඉතින් අපි දෙවෙනි ක්‍රමයේ විදිහට මේක ඉක්මනටම කොහොමද අප් කරගන්න කියලා බලන්න යන්. එහෙනම් ගැම්මඩම දෙවෙනි ක්‍රමෙන් සෙට් වෙමු. අපි දැන් බලමු ඉතින් ඔයාලට dynamic duo එක දාලා සති දෙකක් යන්න නැතුව ඉතින් ඔයාට සතියෙන් නැත්තම් දවස් දෙකකින් තුනකින් විතර name change card එක ගන්න කොහොමද කියලා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ මේ වැඩේටත් ඉතින් ඔයාගේ account එකේ gold සාමාන්‍යයෙන් අඩුම ලක්ෂ දෙකක්වත් තියෙන්න ඕනේ. ඉතින් ඔයාගේ gold අඩුම ලක්ෂ දෙකක්වත් තියෙනවා නම් ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයා dynamic duo box එක දාපු යාළුවාට ඔයාට පුළුවන් තරම් ඔයාගේ gold වලින් character තියෙන shop එකේ මේ characters ලාරි පෙරලා හරි gift කරන්න තමයි තියෙන්නේ. ඉතින් gift කරපුවාම ස්කෝර් 10 ගන්න වගේ අප් වෙනවා. ඉතින් ඔයාලට එතකොට ඉක්මනටම මේ 300 එකක් තියෙනවා name change card එක ගන්න. ඉතින් ඒ ස්කෝර් 301ම ඉතින් ඔයාලට characters ලා pet ලා වගේ gift කරලා ඔයාලට ඒක පුරව ගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට යන් ඉතින් දෙවෙනි ක්‍රමය මොකක්ද කියලා බලන්න. ඉතින් ඔයාලට දෙවෙනි ක්‍රමේ ඉතින් ඔයාලට මේ කරන ඉතින් ටික කාලයක් යනවා. ඒත් ඉතින් ඔයාලට මේ ක්‍රමය use කරලා ඉතින් ඔයාලට ඉක්මනටම gold වලින්ම change කරගන්න පුළුවන්. හැබැයි ඉතින් ටික කාලයක් යනවා. හරි බලමු අපි ඒක මොකක්ද කියලා. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ event එනවා නේද? ඒ කියන්නේ මේ වගේ event එකක් සාමාන්‍යයෙන් තියෙනවා ලක් රොයල් එකේ.
ඉතින් මේ හැම ඉවෙන්ට් එකම ඒ කියන්නේ ගොඩක් මේ වගේ ඉවෙන්ට් වලට දෙන්න මෙන්න මේ යුනිවර්සල් ටෝකන්. ඉතින් යුනිවර්සල් ටෝකන් වලින් එක්ස්චේන්ජ් කළා තමයි ඔයාට මේකේ තියෙන මේ ඉවෙන්ට් වල තියෙන දේවල් ගන්න තියෙන්නේ. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ අපේ මේ කියන්නේ ගේම් එකේ අවුරුද්දකට දෙපාරක් මෙන්න මේ මම ඔයාලට පෙන්නන්නම්. අවුරුද්දකට දෙපාරක් මෙන්න මේ උඩ තියෙන වවුචර් කාඩ් ෆ්‍රී දෙනවා 3 ගානේ. ඉතින් ඔයාට ඒ වවුචර් කාඩ් 3 ගානේ හම්බෙන ඒවා එකතු කරලා මෙන්න මේ ඉවෙන්ට් එකට ස්පින් කරලා මේ යුනිවර්සල් ටෝකන් වලින් කවර් ගන්න තියෙන ඉවෙන්ට් වල ස්පින් කරලා එන එකට එතකොට ඔයාගේ යුනිවර්සල් ටෝකන් එකතු වෙනවානේ. ඉතින් එකතු වුණාට පස්සේ ඔයාට ටෝකන් 40කින් මෙන්න මේ නේම් චේන්ජ් කාඩ් එක එක්ස්චේන්ජ් කරන ඔයාට නේම් චේන්ජ් කරගන්න පුළුවන්. ඔන්න ඕක තමයි ඉතින් අද වීඩියෝ එක. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව ඔන්න ඔයාට දැම්මට ඉතින් වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් වැඩි වීඩියෝ දාන්න හම්බුන්නේ නැහැ. ඉතින් ඉස්සරහටත් ඉතින් සුපිරිම වීඩියෝ එකක් ගේන්න. ඉතින් සබ්ලා 300 ගහන්නත් තව සබ්ලා 10යි. ඉතින් ඒකට සපෝට් එකක් දෙන්න. ඉතින් සබ්ලා 500න් සුපිරිම ගිව් එකක් තියෙනවා. ඉතින් එහෙනම් අදට ගිහිල්ලා බයි බයි සෙට් එකටම